සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ නියෝවේව් 8 වෙනි දවසත් එක්ක. අද අපිට කතා කරන්න තියෙන මාතෘකාවලට යන්න කලින් පොඩි දේවල් ටිකක් තියෙනවා ඔයාලට මතක් කරන්න ඕනි. සමහර කට්ටිය මගෙන් PDF එක ඉල්ලලා මැසේජ් දාලා තිබ්බා, කමෙන්ට් දාලා තිබ්බා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මම එයාලට ඒ ටික ඒ විදිහට දුන්නා. ඒක දැන් මේ වීඩියෝ එක බලන්න ඔයාටත් මේ PDF එක ඕන කියලා හිතෙනවා නම් ඔයාලට කරන් තියෙන්නේ දැන් මාව කන්ටැක්ට් කරගන්න විදියක් තියෙන්න බෑ. ඒ නිසා Discord channel එකට ගිහිල්ලා ඒකේ The Wave Mastermind කියලා ඉන්නවා. ඒ මගේ ප්‍රොෆයිල් එක. ඒකට මැසේජ් එකක් දාලා PDF එක ඕනනම් ඉල්ලන්න. මම ඒකට ඔයාලට PDF එක දාන්නම්. හැබැයි තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ PDF එක මම සම්පූර්ණ ඉවර කරලා නැහැ. මෙන්න මෙතෙන්ට එනකල් ඒ කියන්නේ අද කතා කරන්න තියෙන මාතෘකාවලට යනකල් විතරයි මම මේක ටයිප් කරලා තියෙන්නේ. දැන් ඊගා දවසේ කතා කරන වීඩියෝ එකට එනවා නම් ඒ දවස් ටික ඇතුළත මම ඒ වීඩියෝ එකට කතා කරන්න ඕන ටික ටයිප් කරලා ඊගාට තමයි වීඩියෝ එක කරන්නේ. එතකොට වීඩියෝ සීරීස් එකත් එක්ක තමයි මේ PDF එක කම්ප්ලීට් වෙන්නේ. එතකොට ටික කාලයක් යනවා. දැන් එක්කෙනෙක් හිතන් ඉන්න පුළුවන් මම මෙතන සම්පූර්ණ මේ PDF එක ටයිප් කරලා මේ වීඩියෝ ටික මෙහෙම දෙනවා කියලා. එහෙම නෙමෙයි. මම වීඩියෝ ටික කරන ගමන් PDF එක ටයිප් කරගෙන යන ගමන් තමයි ඔයාලට මේ වීඩියෝ ටික දාන්නේ. ඒ නිසා PDF එක ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න. හැබැයි එයාලට PDF එක හම්බ වෙන්නේ දැන්ට ටයිප් කරලා තියෙන ටිකට එනකල් විතරයි. තව මම පෞද්ගලිකව කැමතියි ඔයාලා මේ වීඩියෝ සීරීස් එක බලන ගමන් ඔයාලගේම නෝට් එකක් හදා ගන්නවා නම් මම දැන් මෙතන සමහර දේවල් විස්තර කරනවානේ. මේකේ දාලා තියෙන පොයින්ට් එකට අමතරව දේවල් මම විස්තර කරනවා. එතකොට තව කෙනෙක්ට උවමනා වෙන්න පුළුවන් මේ දේවල් මාකට් එකේ කවුන්ටර් එකක් ගහද්දි මේ මෙතන දාන පොයින්ට් එකට අමතරව මම කියන කාරණා ටික වැදගත් වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. අන්න ඒ දේවලුත් මගේ අරගන්න ඔයාලගේ නෝට් එකක් ඔයාලගේ වචන වලින් ලියාගත්තා නම් ඒක ඔයාලට ඇත්තටම හොඳයි. ඕක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. තව මතක් කරන්න ඕනේ මේ වීඩියෝ සීරීස් එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. ඔයාලා දෙයක් කරගන්නවා නම් කමෙන්ට් එකක් විදිහට ඒ දේ දාන්න, ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඒක අපිට කරන ලොකු උදව්වක් විදිහට අපි දකිනවා. හරි. ওই ටික තමයි අපි කතා කරන්න තිබ්බේ. එහෙනම් අපි අද කතා කරන් තියෙන මාතෘකාවලට යමු. අපි ඉම්පල්ස් වේව් සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරලා corrective pattern යටතේ zigzag correction එකේ ආකාර 4ක් තියෙනවා කියලා කතා කළා. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙනවා zigzag wave එකක් channel කරන්නේ කොහොමද කියලා. අද අපේ පළවෙනි අනුමාතෘකාව දාගන්න zigzag wave channeling කියලා. ඒකේ පළවෙනි පොයින්ට් එක තියෙනවා බිඳුව සහ B ලක්ෂයා කරලා ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳින්න කියලා. දැන් ඔයාලා මාකට් එකේ zigzag wave එකක් දැක්කොත් එහෙම ඒ zigzag wave එකේ අපි දැන් මාක් කරනෝනේ ABC කියලා. එතන බිඳුවයි B කියන පොයින්ට් එක යා කරලා මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳින්න ඕනි. එහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ ට්‍රෙන්ඩ් ලයින් එක ගෙනහිල්ලා මෙන්න මේ A කියන ලක්ෂයට අතාරින්න ඕනි. අපි දැන් ඒක කරන විදිහ බැලුවොත් එහෙම ඔයාලා ට්‍රේඩින් view එකේ මම මාකට් එක මෙන්න මේ විදිහට යනවා කියලා ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට මාකට් එක ඔන්න දැන් මූව් වෙනවා. මෙන්න මේ විදිහට මාකට් එක මූව් වෙනවා කියලා හිතුවොත් මේක දැන් කරගන්න. අපි දැන් මේක මාක් කරනවා නම් මාක් කරන්නේ ABC pattern එක කොහොමද? මෙන්න මෙතන බිඳුව, මෙතන A, මෙතන B, මෙතන C කියලා තමයි අපි මාක් කරන්නේ. දැන් මෙතන අපිට කරන් තියෙනවා බිඳුව B ලක්ෂයා කරලා තමයි පළවෙනියට ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්න තියෙන්නේ. මෙන්න ඒක කරන්නේ ඔයාලා ට්‍රෙන්ඩ් ලයින් කියන ඒක ගන්න විදිහ බැලුවොත් එහෙනම් මෙතන දෙවෙනියට තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් කියලා එකක්. අන්න ඒක ස්ටාර් මාක් එක දාගන්න. එතකොට ඔයාලා මෙතෙන්ට පෙන්නනවා. ඒක බිඳුව කියන ලක්ෂයේ ඉඳන් B කියන ලක්ෂයට අඳින්න. ඊට පස්සේ ඔයාලා
Windows නම් පාවිච්චි කරන්නේ මම හිතන්නේ control එක වෙන්න ඇති. Apple නම් පාවිච්චි කරන්නේ command කියන key එක ඔබාගෙන මෙන්න මේ line එක මෙන්න මේ A කියන තැනට ගේන්න. අන්න ඔහොමත් අපිට channel එක ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන දෙවෙනියට තියෙන trend line කියන tool එකේ එකම යටතේ තියෙන පල්ලෙහාට parallel channel කියලා tool එක. අන්න ඒකට star mark එක දාගන්න. ඊට පස්සේ ඒක අරගෙන බිඳුව කියන ලක්ෂයට දාලා B කියන ලක්ෂයට ගෙනියන්න. ඊට පස්සේ අපිට ඕනේ A කියන point එකට ඊගාට A කියන point එකට ගෙනහිල්ලා අතාරින්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි ඉස්සෙල්ලා කරපු එකම මෙන්න මේ විදිහට එක tool එකකින් කරගන්න පුළුවන් කියලා. පැහැදිලි ඇති කියලා හිතනවා මේක අඳින විදිහ. ඊට පස්සේ point එක ගැන බලන්න. ඒකේ තියෙනවා මෙලෙස අඳින ලද channel එකෙහි ලක්ෂයන් 3ක් පමණක් ස්පර්ශ කළ යුතුය කියලා. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට ඇඳාම zigzag එක. ඒ zigzag එකේ බිඳුවයි A B කියන ලක්ෂ 3 විතරක් ස්පර්ශ කරලා තියෙන්න ඕනි. මෙන්න මේ විදිහ දෙකට තමයි හැම හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ wave C එක අපේ channel එකට කලින් හැදිලි ඉවර වෙනවා. එහෙම නැත්නම් wave C එක අපේ channel එක break කරලා පහළට ගිහිල්ලා ඉවර වෙනවා. එහෙම නැතුව ඒ ලක්ෂයන් 4ක් ස්පර්ශ කරොත් ඒ කියන්නේ A B C කියනම C ලක්ෂයත් ස්පර්ශ කළොත් මේ channel එක ස්පර්ශ කළොත් අපිට wave C එක ඇතුලේ diagonal එකක් යනවා කියලා බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ පළවෙනි රූපේ විදිහට wave C ඇතුලේ diagonal එකක් එහෙම නැත්නම් terminal impulse wave එකක් යනවා බලා ගන්න පුළුවන්. මොකක් වුණොත්ද අපි අඳින channel එකේ ලක්ෂ 4ක් ගෑවිලා තිබ්බොත් ඒ කියන්නේ point 4ක් මේ channel එකේ ස්පර්ශ වෙලා තිබ්බොත් අපිට wave C එක ඇතුලේ diagonal එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් wave C combination එක double correction එකක් එහෙම නැත්නම් double combination එකක් වෙන්න පුළුවන්. අපි combination ගැන ඉස්සරහට කතා කරනවා. ඒකදී ඔයාලට මේක පැහැදිලි වෙයි. ඔන්න ඕක තමයි zigzag wave එකක් channel කරද්දී මූලික විදිහටම ඔයාලා දැනගන්න ඕන point ටික. ඊට පස්සේ තියෙනවා wave A සහ wave B සෑදී අවසන් වූ පසු බිඳුව සහ B ලක්ෂයා කරලා trend line එක අඳිනු ලැබේ කියලා. අර ඉස්සෙල්ලා කතා කරපු එකමයි. දැන් අපි මේකේ අඳින්න කලින් බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එන්නේ මේ දේවල් ටික තමයි දැන් අපි මෙතන කතා කරන්න යන්නේ. අඳින්න කලින් check the pattern. ඒ කියන්නේ මේ wave ඇතුලේ යන්න පුළුවන් pattern ටික අපි බලන්න ඕනේ. ඒ කියන්නේ wave A එක ඇතුලේ අපි කතා කළා අනිවාර්යයෙන්ම impulse එකක් යන්න ඕනි කියලා. දැන් අපි මේක trend line එක අඳින්න කලින් මෙතන impulse එකක් ගිහින් තියනවද කියලා බලන්න ඕනේ. මොකක් ඇතුළේද? wave A එක ඇතුලේ. ඊට පස්සේ impulse wave එකක් ගිහිල්ලා ඊට පස්සේ wave B එක බලන්න ඕනේ. wave B එක මොන pattern එකකින්ද හැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ wave A සහ wave B අතර Fibonacci level මනින්න ඕනේ. ඒ කියන්නේ අවම retrace වෙලා තියෙන level එක retrace වෙලාද කියලා බලන්න ඕනේ. දැන් අපි අඳින්නේ මේ මාකට් එකේ live මාකට් එක කියලා හිතනවා නම් ඔයාලා මෙන්න මේ විදිහට A එකක් ගිහිල්ලා ඊට පස්සේ wave B එකට නේ අඳින්නේ. ඊට පස්සේ pattern එක හැදෙන විදිහ අපිට කියන්න බෑනේ. අපි දැන් ඒක confirmation එකක් විදිහට බලන්න ඕනේ. මෙන්න මේ wave B එක අවම retrace වෙලාද කියලා මේ channel එක අඳින්න කලින්. එහෙම retrace වෙලා නම් අපි ඔන්න මේ channel එක අඳින්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා trend line එකෙහි breakout තියනවාද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි බිඳුව කියන ලක්ෂයේ ඉඳන් B කියන තැනට අපි ඉවර කරන තැනට ඇන්දොත් මෙන්න මේ විදිහට අපි අඳින trend line එකේ breakout තියෙන්න බෑ. එහෙම breakout තියෙනවා නම් අපි අඳින trend line එක වැරදි. ඔන්න ඕක තමයි පළවෙනියටම බිඳුවයි B කියන ලක්ෂය කරලා අඳින trend line එක අඳින්න කලින් බලන්න ඕන දේවල් ටික.
ඊට පස්සේ තියෙනවා බිඳුව B ට්‍රෙන්ඩ් ලයින් එක වේව් A සහ වේව් C මගින් බ්‍රේක් කළ නොහැක කියලා. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් B වෙනකල් අඳින ට්‍රෙන්ඩ් ලයින් එක A වේව් එකනොත් B වේව් එකනොත් බ්‍රේක් කරන්න සෝරි A වේව් එකනොත් C වේව් එකනොත් බ්‍රේක් කරන්න බෑ කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපි මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳලා කියලා. මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා. ඔන්න ඊට පස්සේ උඩට යන වේව් එකේ මෙතන 1 2 මෙන්න මේ විදිහට මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනවා. එහෙම වුණොත් අපිට මේ ට්‍රෙන්ඩ් ලයින් එක අඳින්න බෑ. මම මෙතන 1 2 කියලා ගත්තේ වේව් එක ඇතුලේ අනිවාර්යයෙන්ම ඉම්පල්ස් එකක් යන්න ඕනේ. එතකොට අපි ඒක මාක් කරන 1 2 3 4 5 කියලා. එතකොට මෙන්න මේ වේව් එක ඇතුලේ හැදෙන ඉම්පල්ස් එකේ දෙවෙනි වේව් එකෙන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මේ විදිහට බ්‍රේක් කරලා 3 4 5 කියලා උඩට යන්න හැකියාවක් නැහැ. ඒ විදිහටම වේව් C එක ඉම්පල්ස් එක ගන්න. වේව් C එක ඇතුළේ ඉම්පල්ස් එක ගන්න යන්නේ මේ විදිහට මේ අපි අඳින ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන්න බෑ. වේව් C එක ඇතුළේ යන ඉම්පල්ස් එකෙන්. ඒ කියන්නේ මේක දැන් ගිහින් තියෙන 1 2 3 4 5 කියලානේ. එහෙම නැතුව මේ විදිහට බ්‍රේක් කරලා යන්න බෑ. 1 2 3 4 5 කියලා මෙතනින් මේ විදිහට බ්‍රේක් කරලා යන්න හැකියාවක් නැහැ. වේව් 2 මගින්ම විතරක් නෙමෙයි වේව් 4 මගින්වත් මේක බ්‍රේක් කරන්න හැකියාවක් නැහැ. එහෙම නැතුව වේව් C මගින් බ්‍රේක් කළොත් වේව් A මගින් අනිවාර්යයෙන්ම බ්‍රේක් කරන්න බෑ. හැබැයි වේව් C මගින් බ්‍රේක් කළොත් අපිට මේ වේව් C එක ඇතුලේ ටර්මිනල් ඉම්පල්ස් එකක් එහෙම නැත්නම් ඩයගනල් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මෙන්න මේ රූපේ තියෙන්නේ. වේව් A එක මගින් බ්‍රේක් කරන්න බෑ අපි අඳින ට්‍රෙන්ඩ් ලයින් එක. හැබැයි වේව් C එක මගින් බ්‍රේක් කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි එහෙම බ්‍රේක් කළොත් මේ වේව් C එක ඇතුලේ ඩයගනල් එක හදන්න ඕනි. ඊට පස්සේ තියෙනවා මෙහෙමත් හැදුනේ නැත්තම්. මේ අපි කතා කරපු විදිහටත් හැදුනේ නැත්තම් අපි ගත්ත වේව් B එක තාම හැදිලා ඉවර නැහැ. මේ ගත්ත වේව් B එක මෙතන එන්ඩ් කරපු වේව් B එක හැදිලා ඉවර නැහැ. මේ විදිහට හැදුනේ නැත්තම්. ඊට පස්සේ එහෙම නැත්තම් අපිට ගන්න පුළුවන් තව ප්‍රෙඩික්ෂන් එකක් තමයි අපි ගත්ත කවුන්ට් එක වැරදි. ඒ කියන්නේ අපි මෙතන 6 එකක් කියලා මාක් කරපු එක වැරදි වෙනවා. ඔන්න ඔය ටික තමයි අපිට මේ චැනලින් පාර්ට් එක යටතේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා අනුමාත්‍රකාව දාගන්න pattern confirmation කියලා. ඒ කියන්නේ ඔයාලා මාකට් එකේ කවුන්ට් කරගෙන යනකොට ඔයාලා මේ 6ක් කියන කරෙක්ෂන් જાතිය දාගෙන. ඒ 6ක් කියන කරෙක්ෂන් જાතිය දැක්කොත් ඒක හරියටම 6ක් එකක්ද කියන එක බලා ගන්න මෙන්න මේ තියෙන දේවල් ටික අපි බලන්න ඕනි. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා 6 pattern එක සෑදී අවසන් වූ පසු මෙය single pattern එකක් නම්. ඒ කියන්නේ මොකක්ද? මේක single pattern එකක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක බලමු. දැන් ඔයාලා දන්නවා impulse wave එකක් කියන්නේ මොකක්ද කියලා. මම ඒ නිසා impulse wave එකෙන් මේ උදාහරණේ පැහැදිලි කරන්න. මේ විදිහට මාකට් එකේ impulse wave එකක් හැදෙනවා කියලා හිතන්න. එතකොට ඔයාලා දන්නවා මේක ලකුණු කරන්නේ මෙහෙම 1 2 3 4 5 කියලා කියන එක. ඒකේ අපි ඉගෙන ගත්තා මෙන්න මේ වේව් දෙකේ වේව් හතරේ කරෙක්ෂන් පැටර්න් හැදෙන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට පැහැදිලිව තේරෙනවා ඇති මෙතන වේව් 2 එක ඇතුලේ දැන් අපි කතා කරන 6 එක කියන කරෙක්ෂන් જાතිය හැදෙන්න පුළුවන් කියන එක. A B C කියලා මේ 6ක් වේව් එකක් හැදෙන්න පුළුවන් වේව් 2 එක ඇතුලේ. එහෙම නැතුව මෙන්න මේ විදිහට හැදෙන්න පුළුවන් නේද? ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ෆ්ලැට් කියලා කරෙක්ෂන් જાතිය. ඒ ෆ්ලැට් කරෙක්ෂන් එකේ ඒක මාක් කරන්නේ ABC කියලා මම ඒක පොඩ්ඩක් මේ පැත්තෙන් ඇදලා පෙන්නන්නම්කෝ. ඒ කියන්නේ A B C කියලා අපිට ෆ්ලැට් එක මාක් කරන්න පුළුවන්. මේ විදිහමයි. හැබැයි මේක අපි ඉගෙන ගත්තනේ වේව් A එක ඇතුලේ අපි දැන් කතා කරන 6 එකේ වේව් A එක ඇතුලේ ඉම්පල්ස් වේව් එක වේව් B එක කරෙක්ෂන් එක ඊට පස්සේ ආයි වේව් C එක මොඩිව් වේව් එකක් කියලා. ඔන්න ඕක පොඩ්ඩක් මේකෙදි වෙනස් වෙනවා. ඒකෙදි වෙන්නේ
මෙතන අපි කතා කරන ෆ්ලැට් කියන කරෙක්ෂන් එක යටතේ වෙන්නේ මෙතන වේව් A එක කරෙක්ෂන් එක, ඊට පස්සේ ආයේ වේව් B එක කරෙක්ෂන් එක, ඊට පස්සේ ආයේ වේව් C එක තමයි මෝටිව් වේව් එකක් විදිහට යන්නේ. දැන් මෙන්න මේ විදිහට ගත්තොත් මේක ලොකුවට හිතන්න එපා. මම මේ මෙහෙම කරෙක්ෂන් જાතියක් තියෙනවා. ඒකේ හැදෙන්නේ මෙහෙමයි කියන අයිඩියා එක විතරයි පොඩ්ඩක් ඔයාගේ ඔළුවට දාන්නේ. ඒක මේක පැහැදිලි කරන්න ඕන වෙන නිසා. දැන් මේක කරෙක්ෂන් එක ගත්තොත් එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් ආයි සිග්සැග් වේව් එකක් ගිහිලා. මෙතන වේව් B එකෙත් සිග්සැග් වේව් එකක් ගිහිලා. මේක අපි මාක් කරන්නේ A B C කියලාමයි. මෙන්න මේ විදිහට A B C කියලාමයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වේව් A එක ඇතුළෙත් සිග්සැග් එකක් ගිහිලා වේව් B එක ඇතුළෙත් සිග්සැග් එකක් ගිහිලා. එහෙම වෙන්නේ නැතුව මෙන්න මේ විදිහේ පැටර්න් එකක් හැදෙන්නේ නැතුව මෙතන තනි සිග්සැග් වේව් එකක් හැදෙනවා නම්, ඒ කියන්නේ මෙන්න මෙතන මේ විදිහේ ෆ්ලැට් එකක් හැදෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම මෙතන එක සිග්සැග් වේව් එකක් හැදෙනවා. ඒ කියන්නේ A B C කියලා වේව් 2 එක ඔන්න A B C වලින් ඉවර කරනවා නම්, එහෙම නැතුව මේ විදිහේ පැටර්න් එකකුත් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? මේ ෆ්ලැට් එක අපි ගත්තොත් එහෙම ඒ ෆ්ලැට් එක එන්නේ ඔන්න A B C කියලා ඔන්න වේව් A එක ඉවර කරා. ඊට පස්සේ ආයෙ මොකක් හරි කරෙක්ෂන් එකකින් B එක ඉවර කළා. ඔන්න 1 2 3 4 5 කියලා ඔන්න මේ විදිහට ෆ්ලැට් එකක් මෙන්න මේ වේව් 2 එක ඇතුලේ හැදුනොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් මේ සිග්සැග් වේව් එකක් තියෙනවා. මෙතනත් ඒ වගේ සිග්සැග් වේව් එකක් තියෙනවා. එහෙම නැතුව මේක සම්පූර්ණ වේව් එකම තනි සිග්සැග් එකක් වුණොත්, ඒ කියන්නේ A B C කියලා මේ සම්පූර්ණ වේව් 2 එකම සිග්සැග් වේව් එක මේ සිග්සැග් වේව් එකක් වුණොත් තමයි අපි දැන් බලන දේවල් ටික බලන්න ඕනි. සිංගල් වේව් එකක් කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති කියලා හිතනවා. මෙන්න මෙතන සිංගල් වේව් නෙමෙයි සිංගල් පැටර්න් එකක් කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙමනම් ඒ කියන්නේ දැන් අපි කතා කරු සිංගල් පැටර්න් එකක් නම් එතන හැදෙන්නේ ඒ සිංගල් පැටර්න් එකේ බිඳුව B කියන ට්‍රෙන්ඩ් ලයින් එක වේව් C සෑදීමකට ගත් කාලයට වඩා අඩු කාලයේ බ්‍රේක් කරන්න ඕනි. ඒ කියන්නේ දැන් මෙතන වේව් 2 එක ඇතුලේ හැදෙන සිග්සැග් එක ගැන කියලා හිතන්නකො අපි කතා කරන්නේ. ඒ සිග්සැග් එක ඔන්න මෙන්න මේ විදිහට හැදෙනවා කියලා හිතන්න. A B C කියලා ඔන්න හැදෙනවා ඒ සිග්සැග් එක. දැන් අපි ඉගෙන ගත්තා ඒකෙදි මේ විදිහට මාක් කරන්නේ. ඒකේ මෙන්න මෙතන බිඳුව කියන පොයින්ට් එක කියලා ඉගෙන ගත්තා. ඒක channel කරන්න කොහොමද කියලාත් ඉගෙන ගත්තා. මෙන්න බිඳුව B කියන ට්‍රෙන්ඩ් ලයින් එක යා කරලා ඇඳහම ඊට පස්සේ මේක හැදිලා ඉවරනාට පස්සේ, ඒ කියන්නේ වේව් 2 එක මෙතන ගත්තොත් වේව් 2 එක හැදිලා ඉවරනාට පස්සේ, එහෙම නැත්නම් මේ කරෙක්ෂන් වේව් එක හැදිලා ඉවරනාට පස්සේ හැදෙන වේව් එක මෙතන ඉම්පල්ස් වේව් එක ගත්තා නම් ඊගාට යන්න වේව් 3 එක ගන්න එන්නේ වේව් 3 එක වගේ ඔයාලට අදාළ තැනට අදාළ ඒ පැටර්න් එක ගන්න හැකියාව තියෙනවා. මම මේ ඔයාලා දන්නේ ඉම්පල්ස් එක නිසා මම මේක ඉම්පල්ස් එක යටතේ තමයි කතා කරන්නේ. දැන් මොකද්ද අපි කතා කර හිටියේ මෙන්න මේක බිඳුව B ට්‍රෙන්ඩ් ලයින් එක වේව් C සෑදීමකට ගත් කාලයට වඩා අඩු කාලයෙන් බ්‍රේක් කරන්න ඕන කියන එකනේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතන වේව් C එකට ගිය කාලය තියෙනවානේ. වේව් C එක ආරම්භ ඉඳන් වේව් C එක හැදෙන්න ගිය කාලයට වඩා අඩු කාලයකින් මෙන්න මේ බිඳුව B කියන ට්‍රෙන්ඩ් ලයින් එක මේක මේ විදිහට බ්‍රේක් කරලා යන්න ඕන කියන එක තමයි කියන්නේ. මේක ගැන වැඩි හිතන්න එපා. මම ටයිම් රූල් එක දාන ඉතින් කියලා දෙන්න. මේක තව පැහැදිලි කරගත්තොත් එහෙම මෙතන මෙන්න මේ අපි අඳින ට්‍රෙන්ඩ් ලයින් එක මෙන්න මේ වේව් C එකට ගිය කාලයට වඩා අඩු කාලෙ මෙන්න මේ විදිහට බ්‍රේක් කරලා උඩට යන්න ඕන කියන එක තමයි උතන කියන්නේ. ඒක මනින්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙතන ඔයාලට ෆිප් ටයිම් සෝන් කියන ටූල් එක ගත්ත හැකි එක අපි වේව් C ගෙන්න මනින් දැන් ඔයාලට පේනවා මේ දෙන්න එක ළඟ වේව් දෙකක් කියලා. එහෙනම් අපි ගන්න මෙන්න මේ ෆිප් ටයිම් සෝන් කියන ටූල් එක ඒක දාලා ඔයාලා මෙතන දා ගන්න ඕනේ මෙන්න මේ දෙක කියන පොයින්ට් එක. ඒක දාගත්තට පස්සේ ඊගාවට හැදෙන පැටර්න් එක මෙන්න මේ අපි ගත්ත ටයිම් එකට කලින් අනිවාර්යයෙන්ම මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා උඩට යන්න ඕනි කියන එක තමයි එතින්දි
කියන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ තියෙනවා පොයින්ට් එකක්. ඉන්පසු සෑදෙන වේව් එක. ඒ කියන්නේ දැන් වේව් C එක හැදිලා ඉවර වෙලා හැදෙන වේව් එක මෙම පැටර්න් එක සම්පූර්ණයෙන්ම රීට්‍රේස් කරන්න ඕන කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ABC කියලා හැදෙනවා සික්සැග් එක. ඒ සික්සැග් එක ඊගාට හැදෙන වේව් එකෙන් සම්පූර්ණයෙන්ම රීට්‍රේස් කරන්න ඕනේ. කියන්නේ මේකේ ස්ටාර්ටින් පොයින්ට් එක ගලවලා යන්න ඕනි. මෙන්න මේ බිඳුව කියලා තියෙන ස්ටාර්ටින් පොයින්ට් එක ගලවලා ඊගාට හැදෙන වේව් එක උඩට යන්න ඕනි. එහෙම රීට්‍රේස් වෙන්නත් ඕනේ. ඒ වගේම ඒකටත් අපි කාලය බලන්න ඕනි. වඩාත්ම සුදුසු වන්නේ වේව් C නිර්මාණය වීමට ගත් කාලයට සමාන හෝ ඊට අඩු කාලයකදී එය ආපසු පැමිණීමයි. අරකමයි. හැබැයි ඒකේ කතා කරේ අපි ඉස්සෙල්ලා කතා කරේ මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන්න ඕනි කියලා. එහෙම නෙමෙයි. මේ වේව් C එක හැදෙන්න ගිය කාලයට සමාන හෝ අඩු කාලයකින් මෙන්න මේ ආරම්භක ලක්ෂය, මේ සික්සැග් එකේ ආරම්භක ලක්ෂය බ්‍රේක් කළොත් එහෙම ඒක ගොඩක් හොඳයි කියන එක තමයි කියන්නේ. ඒක මනින්න කොහොමද කියලා බැලුවොත් එහෙම flip time zone කියන tool එක වේව් C එකට දානවා. ඔන් කරගන්න ඕනේ 2 කියන ලෙවල් එක. ඒ 2 කියන ලෙවල් එක ඔන් කරගත්තට පස්සේ ඊගාවට හැදෙන වේව් එක මෙන්න මේ ටයිම් එකට කලින් මෙන්න මෙතන කියන මෙන්න මේ පොයින්ට් එක ගලවලා මේ විදිහට බ්‍රේක් කරලා උඩට යන්න ඕනි කියන එක තමයි එතෙන්දී කියන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. ඊගාට තියෙනවා ඉහත පියවර දෙකෙන් එකක් හෝ සිදු නොවන්නේ නම් එය ට්‍රෑන්ගල් එකක හෝ ඩබල් කරෙක්ෂන් එක නැත්නම් ඩබල් කම්බිනේෂන් එකක වේව් එකක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සිංගල් වේව් එකක් වෙන්නේ නැතු. වේව් දැන් අපි ඉම්පල්ස් වේව් ගන්න ගත්තේ ඉම්පල්ස් වේව් එකේ වේව් 2 එක ඇතුලේ මෙන්න මේ විදිහට වේව් 2 එක ඇතුලේ ABC කියලා තනි සිංගල් වේව් එකක් වෙන්නේ නැතුව මෙන්න මේ ට්‍රෑන්ගල් හරි ඩබල් කරෙක්ෂන් කියන જાති හරි හැදෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. දැන් මෙතන ඉම්පල්ස් වේව් එකේ මෙහෙම කතා කරපු රෝල් වලට පිටින් මන් දෙයක් කිව්වනම් ඒක දැන් මෙතනදී හිතන්න එපා. මම ඒ කිව්වේ ඔයාලට මේ අපි ඉම්පල්ස් වේව් ඉගෙන ගත්තේ ඉම්පල්ස් වේව් එකකින් යටතේ මම මේක පොඩ්ඩක් පැහැදිලි කරා. මෙතන මේ සික්සැග් වේව් එක මේ කියන පොයින්ට් එක. හරිද? මේ එහෙම කියද්දී ඉම්පල්ස් වේව් එකකට පරස්පර දෙයක් කිව්වොත් එහෙම ඒක ඔයාලා ඉම්පල්ස් වේව් යටතේ ආයි දාගන්නවා මෙහෙම පොයින්ට් එකක් තියෙනවා කියලා. ඉම්පල්ස් වේව් යටතේ කතා කරපු දේවල් ටික විතරයි ඉම්පල්ස් වේව් එකකට අදාළ වෙන්නේ. මම මේක පොඩ්ඩක් ඔයාලා දැන් දන්න දෙයක් එක්ක පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම ඒක යටතේ මේක කතා කළේ. පැහැදිලි ඇති කියලා හිතනවා. ඒක තමයි අපිට මාකට් එකේ සික්සැග් වේව් එකක් දැක්කොත් එහෙම අපිට ඒක සික්සැග් වේව් එකක්ද කියලා හරියටම කන්ෆර්ම් කරගන්න මෙන්න මේ දේවල් ටික අපි දැන් කතා කරපු දේවල් ටික බැලුවාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට ඇඩිෂනල් ටිප් ටිකකුත්. ඊට පස්සේ අනුමාත්‍රකාව දාගන්න ඇඩිෂනල් ටිප්ස් for waves කියලා. ඒක යටතේ පළවෙනි පොයින්ට් එක තියෙනවා වේව් A ඉම්පල්ස් රටාවන්ගේ සියලු නීතිවලට අනුකූල විය යුතු අතර එය ටර්මිනල් ඉම්පල්ස් එකක් විය නොහැක කියලා. අපි කතා කළා ABC කියලා මාක් කරාම සික්සැග් එක. ඒකේ වේව් A එක ඇතුළේ ඉම්පල්ස් එකක් යන්න ඕනේ. වේව් B එක කරෙක්ෂන් එක, වේව් C එක මොටිව් වේව් එක. ඒ කියන්නේ ඉම්පල්ස් එකක් යන්නත් පුළුවන්, ඩයගනල් එකක් යන්නත් පුළුවන් වේව් C එක ඇතුලේ. එහෙම නැතුව වේව් A එක ඇතුලේ ඩයගනල් එකක් යන්න බෑ. අනිවාර්යයෙන්ම ඉම්පල්ස් වේව් එකක් යන්න ඕනේ වේව් A එක ඇතුලේ. ඕක තමයි පළවෙනි පොයින්ට් එකේ කියන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා වේව් B කරෙක්ටිව් පැටර්න් එකක් විය යුතු අතර. වේව් B එක අනිවාර්යයෙන්ම කරෙක්ටිව් පැටර්න් එකක් වෙන්න ඕනේ. වේව් A ගෙන් 618 වලට වඩා ආපසු පැමිණෙන්න බෑ කියලා. අපි රෝල් එකක් විදිහට කතා කළා වේව් B එක 618 වැදෙන්න බෑ කියලා. අන්න ඒක තමයි මෙතන කියන්නේ. එහෙම හැබැයි 618 වැදුනොත් එහෙම ඒක අපිට ෆ්ලැට් එකක් හරි ට්‍රෑන්ගල් එකක් හරි බලා ගන්න පුළුවන් වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා elongated zigzag එකක් හැරුණු විට wave B running correction එකක් විය නොහැක කියලා.
එතකොට elongated zigzag එක නම් running correction එකක් හැදෙන්න පුළුවන් wave B වල. එහෙම නැතුව අනිත් අපි කතා කරපු zigzag තුන නම් මෙතන wave B එක ඇතුලේ running correction එක යන්න බෑ. ඊට පස්සේ තියෙනවා wave B double හෝ triple combination pattern එක විය නොහැක කියලා. දැන් මම ඉස්සෙල්ලා කතා කරපු පොයින්ට් එකේ මොනවා හරි අඩුපාඩු ඒ කියන්නේ ගැටලුවක් එනවා නම් ඔයාලට එක කමෙන්ට් එකක් විදිහට හරි දාන්න. මම ඒකට වෙනම වීඩියෝ එකක් හරි ගේන්නම්. නැත්නම් Discord එකට join වෙලා ඒක අහන්නකෝ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මම හිතනවා මේ පොයින්ට් එකේ ඔයාලට මොකොත් අපැහැදිලි දැනක් නැතුව ඇති කියලා. ඊට පස්සේ තියෙනවා wave B double හෝ triple combination pattern එකක් විය නොහැක කියලා. ඒ කියන්නේ wave B එක double combination එකක්වත් triple combination එකක්වත් වෙන්න බෑ. යම් හේකින් double හෝ triple combination එකක් වෙනවා නම් wave B එක ඒ කියන්නේ A B කියන එක මෙන්න මේ B කියන එක double හෝ triple combination එකක් වෙනවා නම් wave B තුල flat එකක් හරි triangle එකක් හරි බලා ගන්න පුළුවන් වෙනවා කියලා තියෙනවා. flat උයි triangle උයි ගැන ඉස්සරහට කතා කරද්දී ඔයාලට ඒක තේරෙයි. ඊට පස්සේ තියෙනවා wave C terminal pattern එකක් නොවන තාක්කල් wave A B C අතරින් wave B යනු වඩාත්ම සංකීර්ණ සහ වැඩි කාලයක් ගන්නා wave එක වෙනවා කියලා. ඒ කියන්නේ wave C එක ඇතුලේ terminal එකක් නැතුව impulse එකක් නම් යන්නේ wave A B C අතරින් wave B තමයි වැඩිපුරම සංකීර්ණ වෙන්නේ. එහෙම වෙන්න බෑ. wave B කියන්නේ correction එකන්නේ. ඒ කියන්නේ A B C කියලා අපි මාක් කරොත් චුට්ටක් මේ වුණා. මෙතන A B C කියලා මාක් කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනේ මෙතන wave A එක ඇතුලේ 1 2 3 4 5 කියලා motive wave එකක් යන්නේ. ඒක correction wave එකකට වඩා ඉක්මනට යනවානේ. ඊට පස්සේ ආයි wave B එක මොකද්ද? wave B එක අනිවාර්යයෙන්ම correction wave එකක් වෙන්න ඕනේ. එහෙනම් A B C කියලා ඔන්න correction එකක් තමයි wave B එක ඇතුලේ හැදෙන්න ඕනේ. ඊට පස්සේ wave C එක ආයි impulse wave එකක් වෙනවානේ. එහෙම නැත්තම් diagonal wave එකක් වෙන්න පුළුවන්. impulse wave එකක් වුණොත් 1 2 3 4 5 කියලා ඉක්මනට යනවා. එහෙම නැතුව diagonal wave එකක් වුණොත් diagonal කියන්නේ මොකක්ද කියලා මතක ඇතින්. diagonal එකක් ඇතුලේ 5 wave structure එකක් තියෙනවා. හැබැයි diagonal එක ඇතුලේ correction wave තමයි මේ විදිහට 5 wave structure එකකින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. 1 2 3 4 5 කියලා අපි diagonal එකක් දැක්කොත් මේ wave 1 තුලත් correction එකක්, wave 2 තුලත් correction එකක්, wave 3 තුලත් correction එකක්, wave 4 තුලත් correction එකක්, wave 5 තුලත් correction එකක්. එහෙම වුණාම motive wave එකට වඩා correction එක සාමාන්‍යයෙන් complex එකත් වැඩි, කාලය ගන්නවත් වැඩි. එහෙම වුණාම diagonal එකක් ඇතුලේ correction ಜಾති ගොඩක් තියෙන නිසා මෙතන පැහැදිලිවම තේරෙනවා wave B එකට වඩා wave C එක වැඩිපුර කාලයක් ගන්නවා කියන එක. අන්න ඒක තමයි මෙතන කියන්නේ. truncated zigzag එකකදී අපි කතා කරපු truncated zigzag එකකදී wave C terminal pattern එකක් නොවන තාක්කල්, ඒ කියන්නේ අපි truncated zigzag කියන්නේ A B C කියලා මේ C එක මෙන්න මේ A කියන end point එක A ගේ end point එක ගලවන්නේ නැතුව ඉවර වෙන එකට තමයි truncated zigzag එකක් කියන්නේ. ඒ කියන්නේ A B මෙන්න මේ විදිහට ඉවර කරලා ඊගා මොකක් හරි pattern එකක් මෙහෙම හැදෙනවා නම් මෙතන truncated zigzag එකක් කියලා අපිට කියන්න පුළුවන් වෙනවා කියලා කතා කළා. හැබැයි මේක rule ටික බලන්න ඕනේ. මේ දේවල් බලන්න. ඒ දේවල් වලටත් ගැලපෙනවා. මෙතන අපිට truncated zigzag එකක් කියලා කියන්න පුළුවන් කියලා කිව්වා. එහෙම wave C truncated zigzag එකකදී wave C terminal pattern එකක් නොවන තාක්කල්, ඒ කියන්නේ wave C එක ඇතුලේ diagonal එකක් යන්නේ නැත්නම් එහෙනම් terminal impulse එකක් යන්නේ නැත්නම් wave A wave C ට වඩා සංකීර්ණත්වයෙන් සහ කාලය අතින් වැඩි වෙනවා කියලා කියනවා. එහෙම වෙන්න එපා. දැන් ඔයාලට පේනවා බැලූ බැලමටම wave C එක ඇතුලේ terminal impulse එකක් යන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ මොකද්ද? impulse wave එකක් තමයි wave C එක ඇතුලේ යන්න ඕනේ. ඒක බැලූ බැලමට පේනවා wave C එක පොඩි wave A එකට වඩා. එහෙම වුණාම impulse wave එක චූටි වෙනවනේ. මේ impulse wave එක චූටි වෙද්දී අර wave A එකට
ඒකේ ලොකු ඉම්පල්ස් වේව් ගන්න හැදුනේ. එහෙම බැලුවහම පේනවා ඔයාලට මෙතන වේව් ඒක ඇතුලේ ලොකු ඉම්පල්ස් වේව් එකක් ගිය නිසා ඒකට වැඩි කාලයකයි ඒකේ කම්ප්ලෙක්සිටි එකත් වැඩි වේව් C එකට වඩා. හැබැයි වේව් C එක ඇතුලේ ඩයගනල් එකක් ගියොත් ඔය කතාව ඔය විදිහට වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ඒ පොයින්ට් එකේ කියන්නේ. ඊට පස්සේ තියෙනවා elongated zigzag සහ normal zigzag වලදී wave C, wave A සහ wave B වලට වඩා වඩාත් සංකීර්ණ wave C, wave A සහ wave B වලට වඩා වඩාත් සංකීර්ණ සහ වැඩි කාලයක් ගනී කියලා. ඒ කියන්නේ wave C එක තමයි elongated හරි normal zigzag එකකදී හරි complexity අතින් වැඩි සහ time එක අතින් වැඩි වෙන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ තියෙනවා wave C ටර්මිනල් පැටර්න් එකක් බවට පත්වන්නේ නම් wave C අනෙක් තරංග දෙකටම වඩා වඩාත් සංකීර්ණ සහ වැඩි කාලයක් ගනී. ඒක තමයි අර කියන්නේ. කියන්නේ A B C කියලා ඔන්න පැටර්න් එකක් හැදෙනවා. මෙතන wave C එක ඇතුලේ 1 2 3 4 5 කියලා ඩයගනල් වේව් එකක් හැදෙනවා නම් අන්න ඒ ඩයගනල් වේව් එක හැදෙන wave C එක අනිත් වේව් දෙකටම වඩා වැඩි කාලයකුත් ගන්නවා. සංකීර්ණත්වයනොත් වැඩි වෙනවා. ඔන්න ඔය දේවල් ටික තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට හරි Discord channel එකට හරි join වෙලා අපෙන් අහන්න. මම හිතනවා අද කතා කරපු lesson එක ඔයාලා හරියට ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.